අනේ දෙයියනේ මහත්තයා 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 පුතේ පුතේ. නැගිටපන් යකෝ. බලගේ අම්මා කතා කරනවා. ඇයි අයියේ? අන්න අම්මා කතා කරනවා. අම්මා මොකද අප්පා මේ උදේ පාන්දර කතා කරන්නේ? කඩේ යන්නවත්ද කවුද? පුතේ දරුවෝ ඉක්මනට එන්න. තාත්තට මොකද්ද වෙලා? මොකද? තාත්තේ තාත්තේ තාත්තේ. අනේ මහත්තයා කතා කරන්නකෝ. ළමයෝ ඉක්මනට ගිහින් වතුර ටිකක් අරන් එන්නකෝ. අයියේ අයියේ අයියේ. තාත්තේ. මොනවා අත සම්පූර්ණයෙන්ම තුවාල වෙලා නේද? අනේ අම්මේ තාත්තට මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ? අපි තවත් පරක්කු වෙන්නේ නැතුව අයියව ඉක්මනට ඉස්පිතාලෙට ගෙනියන්න ඕනි. ළමයෝ මේ ආලපාල වීල් එකක් වන් නැද්ද? පුතේ ඉක්මනට ගිහින් අක්කිරි මාමලාගේ අයියවත් එක්කන් එන්නකෝ. බවුල් ගන්න එපා බං. බලමුකෝ අපි මොකද වෙලා තියෙන්නේ කියලා. ඔව් බං දැන් බය වෙන්න දෙයක් නැහැනේ. තාත්තව ඉස්පිතාලේ ගෙනිච්චනේ. ඒ වුණාට තාත්තා කතා කරෙත් නෑ. මං හිතන්නේ සීයේ නැති වෙලා වෙන්නේ නැති බං. සීයේ නැති වෙලා නම් වතුර ඉස්සම සීයේ එන්නේ බැයි. හරි බං ඔබ බය නොවී ඉඳපන්කෝ. දැන් තාත්තව ඉස්පිතාලෙට ගෙනිච්චනේ. ඔව් බං ඔබ බය වෙන්නේ නැතුව ඉඳපන්. ඉස්පිතාලවල දැන් හැම ලෙඩකටම බෙහෙත් තියෙනවා. මොකද අම්මේ තාත්තට? තාත්තව ඉස්පිතාලේ නතර කරා පුතේ. මොකක් නතර කරා? ඇයි නැන්දේ මමට ගොඩක්ම අමාරුයිද? මගේ ඇඟේ ලේ බින්දක් නැල්ලු පුතේ. ලේ නැල්ලු? වෙනවටලු ඉක්මනට එක්කන් ආවේ. නැත්තම් මාමට මොකක් හරි වෙන්නත් ඉඩ තිබ්බලු. ඒ කියන්නේ අයියට ලේ දෙනවද අක්කේ? ඔව් නංගි කොහොමද දවස් දෙකක් නතර වෙලා ඉන්න වෙයි කිව්වා. කොහොම හරි කමක් නැහැ සනීප වෙනවනම්. මං කිරි ගහට යන්න වගේ කියන්නම්. මෙතන වෙලා තියෙන්නේ වෙන සීන් එකක්. ඒ කිව්වේ? ඇයි බං ඔබ දැක්කේ නැද්ද තාත්තගේ අත තුවාල වෙලා තියෙනවා. වැටිලා තුවාල වෙන්නේ නැති බං. රෙද්ද ඒ වැටිලා නෙවෙයි තුවාල වෙලා තියෙන්නේ. දැන් ඔබද දොස්තර? ඇයි යකෝ මුංගේ අම්මා කිව්වා ඇහුනේ නැද්ද? මොකද්ද? මාමගේ ඇඟේ ලේ බින්දක් තිබ්බේ නැහැ කියලා කිව්වේ. ඉතින් ඔට ඒකවත් තේරුම් ගන්න බැරිද බං? තේරෙන්න හරි නොතේරෙන්න හරි ඉක්මනට කියපන්කෝ ගොතක ගහින් නැතුව. ඇයි ගොනෝ අර යකත් අපෙන් ඉල්ලුවේ ලේනේ. ඒක මෙහෙට ඇවිල්ලත් නේ ඉන්නේ. අප්පට සිරි ඕනේ. දැන් ඔයාලා කියන්නේ අපේ තාත්තට මෙහෙම කරන්න නැත්තේ ඌ කියලාද? ආයේ දෙකක් නෑ ඌම තමයි. මොකද ඌ අපෙන් ලේ තිල්ලුවානේ. මේ මට නම් හිතෙන්නේ දැන් තමයි මූ වැඩ පටන් ගන්න තියෙන්නේ කියලා. ඉක්මනට මොනාරි කරේ නැත්තම් අපි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ පුතෝ. අනේ අම්මෝ මේ මන්නම් අදම ගෙදර යනවා. උඹලා ඕනි මගුලක් කරගනින්න. මට තේරෙන්නේ නැහැ අනේ දැන් මම මොකද කරන්න ඕනි කියලා. අඩේ මේ කරනව නම් සුපිරි වැඩක් තියෙනවා හැබැයි. ඒ මොකද්ද? අපි ඕකට දුම්මල ගහලා එලවමු. දුම්මල? ඔව් යකෝ දුම්මල වලට යකු පණ එපා කියලානේ දුවන්නේ. ඔබට ෆෝර්ද දුම්මල ගැහුවම හරියයි කියලා. ඇයි බං ඔබට මතක නැද්ද? අර අපේ ගෙවල් ළඟ නැන්ද කෙනෙක්ට යකෙක් වෙයිලා මොකද්ද තොইলයක් තියලා දුම්මල ගහලා ඌ එලෙව්වේ. අඩේ ඕනේ. උඹලා ඒකටත් ගියාද බං? අපි උඹට කතා කරා බං. උඹලා අම්මා කිව්වනේ උඹ කොහෙද ගිහින් කියලා. මේ එහෙනම් අපි උට දුම්මල ගහලා බලමුද? එහෙනම් ඉතින් ඒකවත් කරලා බලමු. අපි එහෙනම් හවසට යමු. උඹලා දැන් ලෑස්ති හවස ආයාරවත්තට යන්නද? නැත්තම් ඉතින් එකක් ගෙදර ඉඳන් එලවන්න පුළුවන්ද ගොනෝ? ඉතින් යකෝ එහෙට යන්න ඕනේ නෑනේ. ඒක මෙහෙට ඇවිල්ලානේ ඉන්නේ. ඔව් හැබැයි ගෙදර කරන්නත් පුළුවන් නේ. ගෙදර මොකුත් කරන්න බෑ අයියේ. අම්මලා දැනගත්තොත් එහෙම. ඔව් හැබැයි දැනගත්තොත් එහෙම උඹට ඉන්න වෙන්නේ නෑ පුතෝ. එහෙනම් ඉතින් අපි හවසට යමු. දැන් දුම්මල කොහෙන්ද හොයාගන්නේ? කඩවල් වල ඇතිනේ. ඒවා තියෙන්නේ බෙහෙත් බඩු කඩවල් වල විතරයි බං. හන්දියේ තියනවද ඒ කඩවල්? ඒව නම් නෑ හැබැයි නිකන් කඩ තමයි තියෙන්නේ. මේ යමන්කෝ ගිහිල්ලා බලලා එන්න. මේ ඕනි කරන ඔක්කොම ගත්තා නේද? ඔක්කොම කියන්නේ දුම්මල විතරනේ ඕනි. ඇයි බං පන්දමකුත් ඕනිනේ. අප්පට සිරි ඕනේ. දැන්නේ මතක් වුනේ. දැන් කොහමද බං පන්දමක් හදාගන්නේ? දැන් විලක් නෑ. ඉන්නකෝ මං ගෙට ගිහින් රෙදි කැලි ටිකක් අරන් එන්නම්කෝ. එහෙනම් ඉක්මනට ගිහින් අරන් වරෙන්කෝ. අපි එහෙට ගිහින් පන්දමක් හදාගමු. පොඩ්ඩක් ඉන්නවකෝ මං ටාර් ගාලා එන්නම්. අප්පට සිරි අන්න අරුන්ගේ අම්මා එනවා. මොකද ළමයිනේ මේ එළියට වෙලා කරන්නේ? මොකොත් නෑ නැන්දේ. රස්නේ නිසා නිකන් එළියට ආවා. වැඩි වෙලා එළියේ ඉන්න නැතුව ඉක්මනට ගෙට එන්න ඕනි හොඳද? ගත්තා ඉක්මනට යමු. යන්න කොහේ යන්නද? අප්පට සිරි අම්මා කොහේ යන්නද ඔය හදන්නේ? මේ කොහෙවත් නෑ අම්මේ. එහෙනම් දැන් යමු ගෑනේ.
නෑ මේ නිකන් ඉන්න එකේ පාර පැත්තට ගිහින් එන්න කියලා. ඔව් නැන්දේ කම්මැලි. නෑ දැන් කොහෙවත් යන්නේ. දැන් රෑ වෙලා තියෙන්නේ. අනේ අම්මේ. නෑ කට්ටියම එන්න ඇතුළට. දැන් මොකද බං කරන්නේ? ඒකනේ බං දැන් ඔක්කොම අහබක්නේ. මේ ගිහින් අම්මව ෂේප් එකක් දාපන්කෝ. දැන් ආයේ මොකුත් කරන්න වෙන්නේ නෑ ඔක්කොන් අයියේ. මට ගුටි කන්නත් වෙයි. දැන් මොකද කරන්න කියපන්කෝ. මේ යන්න වෙන විදියක් ඇත්තෙම නැද්ද බං? දැන් ආයේ කොහොමත් යන්න වෙන්නේ නෑ ඔක්කොන් අයියේ. යන්න නම් පුළුවන්. ගියොත් ආයේ ගෙදර එන්න වෙන්නේ නෑ මට. උඹලම්මත් අපේ අම්ම වගේම තමයි. දැන් ඉතින් මොනා කරන්නද? හෙටවත් යමු. හැබැයි මම නම් කියන්නේ අපි ගෙදරත් කරලා බලමු කියලා. ගෙදර කරන්නත් දැන් ඌ ගෙදර ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නෑනේ මාටින් අයියේ. නැති වුණොත් අපි ආයෙ ඔය සෙල්ලම කරලා ගෙන්න ගමු. මොනා කරත් කරන්න වෙන්නේ අම්මලා නිදාගත්තම තමයි. අවුලක් නෑනේ බං කීයට කරත් ගෙදරනේ. එහෙනම් ඉතින් අම්මලා නිදාගත්තම කරමු. මාටියෝ මොකද බං? නැගිටපන් යකෝ ඉක්මනට. මෙච්චර ඉක්මනට එළි වුණාද බං? දැන්නේ නිදාගත්තේ. එළි වෙලා මගුලක් නෙවෙයි යකෝ. ඉක්මනට නැගිටපන් අර වැඩේ කරන්න. දැම්ම නැතුව හිටයි ඉක්මනට නැගිටපන්. තව ටිකකින් කරමුකෝ බං. නිදිමතයි බං. එහෙනම් තෝ නිදාගන්න. අපි අරක කරද්දි අර යකා ඇවිල්ලා තොගේ ලේ බිව්වොත් තොට තේරෙයි. ලේ යමන්. ඔහොම ඔය බිත්තර දෙක තුනක් තියලා ඕක ඉන්නේ නෑ බං. ඔය බිත්තර ටික බැදලා ගනින් අපිට කන්න. දැන් මොකද එහෙනම් කරන්නේ? ගනින්කෝ අර බෝඩ් එක. ඕකව මෙතෙන්ට ගෙන්නලා පොකට දුම් ගහලා එලවන්න ඕනේ. නිදා ගන්නත් නෑ කාලා කන්නියා. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? මොකුත් ප්‍රතිචාරයක් නෑ වගේනේ. පොර බිසිද දන්නේ. බෝරුවෙක් වගේ නිදිමතේ කියවන්න එපා යකෝ. කාසියේ භූතයා ඔයා මෙතන ඉන්නවද? හරිනේ කාසියේ යස් එකට ගියා නේද? මං උඹලට කිව්වේ පොර මෙතන ඉන්නවා කියලා. මම මේ ඉන්නවා තමයි යකෝ. තොපි මට ලේ දුන්නේ නෑ නේද? මෙන්න මේක ආවා. කොහොයකෝ පන්දම ඉක්මනට පන්දම ගනින්. අපට සිරි මට පන්දම උතන්න අමතකුණා කියපන්කෝ. මොකක් තෝ පන්දම ඉදුවේ නැද්ද? මොකක්ද යකෝ තෝ ඒ කරේ? මට අමතකුණා කියපන්කෝ. දැන් හරිනේ තෝ කොල් කරන ඔය වගේ වැඩමනේ. මොකද සුපුණාගේ අපි දැන් කරන්නේ? දැන් ඉතින් මොනා කරන්නද? පණ එපා කියලා දුමු යකෝ. දුවන්නද යකෝ? සුපුණාගේ මල්ල කෙලියයි අර කවල්ල ගත්ත නේද? ඒක නෙමෙයි. තෝනේද පොළ මාව ගෙන්නුවේ? දැන් මට ඕනේ කරන දේවල් තෝ තමයි මට දෙන්න ඕනේ. තේරුණාද? අනේ උකුම් ඉක්මනට මොකක් හරි කරපන්කෝ. කරනවා කියලා මොනා කරන්නද බං? මේ අර දුම්බල ටිකක්වත් අල්ලලා බලමුද? ඔව් බං ඒක කරා නම් හරියයි. යයි තමයි තෝ තමයි මේ ඔක්කොම හැරි. අනේ මට මොකුත් කරන්න එපා. මාව අතාරින්නකෝ. මට දැන් ලේසියෙන් මගෙන් ගලවෙන්න බෑ බොල. මට ඕනේ කරන හැම දෙයක්ම ඔබ මට දැන් දෙන්න ඕනේ. එහෙම නැතුනොත් මම තෝ මර කනවා දැනගනින්. මරලා කනවා. අනේ ඔක්කොම ඉක්මනට මේක අල්ලපන්කෝ. කෝ දියන් ඉක්මනට. මේක හරියන්නේ නැහැ වගේ නේ බං. අනේ ඔක්කොම අයියේ මාව බේර ගන්නකෝ. මොකක්ද පොලේ පරඹලේ කරන්නේ? මල්ලලා හරියන්නේ නැහැ යකෝ. තව ටිකක් ළඟට ඵලයන්. පැත්තක ඉඳලා කියව ඉන්න නැතුව එන්නම් බැරිලා අල්ලපන්කෝ. අනේ උඹ අල්ලපන් ඉතින්. අනේ මොකද්ද බං ඒ උනේ? ඒකයි මල්ලේ දෙන්න නැති වුණා නේද? මේ ඒක මල්ලේ වෙන ගියා දන්න මරලා ලෙබොනවත්. අනේ මන්ද බං. මේ ඇත්තටම මල්ලේව මරයිද බං? තෝ තමයි මේ ඔක්කොම කරේ. මොනවාද කරේ? තෝනේ කිව්වේ දුම්බලවට මේක යයි කියලා. යන්න තියා ඒකට දැනුනේවත් නැද්ද කොහෙද? එදාර ගුරුන් වහන්සේ කරපු නිසා බම්මන් එහෙම කරමු කියලා කිව්වේ. මේ අපි දැන් නැන්දලට මොකද කියන්නේ බං? ඒක තමයි මමත් මේ කල්පනා කරේ. දැන් නැන්දලා නිදිනේ අපි දන්නේ වගේ ඉමු. තොට පිස්සු දෙකෝ ඒක පව්. අපි ගිහින් නැත්නම් මේ ගැන කියමුද?
ඕ මටත් හිතෙනවා නැන්දට මේ ගැන කියන එක හොඳයි වගේ තමයි. දැන් මට ඇති තරලේ බොන්න පුළුවන්. මොකද ළමයිනේ මේ රෑමැද නිකන් බය වෙලා වගේ. අනේ නැන්දේ යෝන් මල්ලි. ඇයි පුතේ මගේ කොල්ලට මොකද? අනේ නැන්දේ එකපාරට මොකද යකෙක් වගේ එකෙක් ඇවිල්ලා මල්ලි පැහැර ගියා නැන්දේ. ඕනවා නැන්දේ 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 ඉක්මනට වතුර ටිකක් අරන් වරින්කෝ ඵලයන්කෝ.